ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ක්වීන් සැලොන් වෙබ්සයිට් එකට. නිට්ටඹුව නගරේ පිහිටා තිබෙන ක්වීන් සැලොන් එකට තමයි මම මේ වෙබ්සයිට් එක නිර්මාණය කළේ. ඉතිං මේක මගේ සොයම් නිර්මාණයක්. මේ වෙබ්සයිට් එක මේන් පේජස් 5ක් යටතේ තමයි හදලා තියෙන්නේ. මේ ඉහලින් තියෙන්නේ ක්වීන් සැලොන් එක සම්බන්ධ කරගන්න පුළුවන් සෝෂල් මීඩියා කන්ට්‍රැක්ට් නම්බර් ඊමේල් එක වගේම සැලොන් එක ඕපන් කරලා තියෙන වෙලාව. ඒ වගේම තමයි සැලොන් එකේ ලෝගෝ එක. මේ තියෙන වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක. මේකේ මුලින්ම දක්නට ලැබෙන්නේ එකිනෙකට ගිහින් බලන්න පුළුවන් පින්තූර 5ක්. මේකට මම භාවිත කරලා තියෙන්නේ ක්‍රෝසල් එකක්. ෆොටෝෂොප් වලින් එඩිට් කරලා ගත්ත පින්තූර කිහිපයක එකතුවක් මේකේ දකින්න පුළුවන්. ඒ වගේම ටෙක්ස්ට් බ්ලොක් කියන ඇඩෝන් එක පාවිච්චි කරලා සැලොන් එක ගැන පොඩි හැඳින්වීමක් මේකේ කරලා තියෙනවා. ඒක ලස්සන කරගන්න ඇනිමේෂන් එකක් වගේම ෂැඩෝ එකකුත් භාවිත කරලා තියෙනවා. මෙතනින් පහළට යනකොට ක්වීන් සැලොන් එක මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන සේවාවන් කෙටියෙන් දක්වලා තියෙනවා. මේක නිර්මාණය කරන්න එක රෝ එකක් කොටස් දෙකකට බෙදලා එක පැත්තක ටෙක්ස්ට් බ්ලොක් එකක් සහ අනෙක් කොටසට ඉමේජ් ඇඩෝන් එක භාවිත කරලා තියෙනවා. එතකොට මේ දැක්කේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් වලට අදාළව ක්වීන් සැලොන් එකේ තියෙන එක සර්විස් එකක්. එතකොට මෙතන තියෙන්නේ ෆේස් කෙයා වලට අදාළව ක්වීන් සැලොන් එකේ තියෙන තවත් සර්විස් එකක විස්තර. එතකොට මේ දකින්නේ බොඩි ට්‍රීට්මන්ට් වලට අදාළව ක්වීන් සැලොන් එකේ තියෙන තවත් සේවාවක විස්තරයක්. එතකොට මෙතනින් පහළට යනකොට බියුටි ඇන්ඩ් ඩ්‍රෙසින් යටතේ ක්වීන් සැලොන් එකේ තියෙන තවත් සේවාවක විස්තරයක් දක්වනවා. එතකොට මේක පහලින් හෙයා ට්‍රීට්මන්ට් වලට අදාළව ක්වීන් සැලොන් එකේ තියෙන තවත් එක්තරා සර්විස් එකක විස්තරයක් දක්වලා තියෙනවා. මේවා වඩාත් ආකර්ශනීය කරගන්න රෝ කලර්ස් භාවිත කරලා තියෙනවා. අකෝඩින් කියන ඇඩෝන් එක භාවිත කරලා මේ විස්තර කරලා තියෙන්නේ ක්වීන් සැලොන් එකේ තියෙන විශේෂත්වය. ක්වීන් සැලොන් වෙබ්සයිට් එකට එන අයට පහසුවෙන් ඒ පිළිබඳව දැන ගැනීමට මේ සඳහා අකෝඩින් ඇඩෝන් එක භාවිත කළේ. ඒ වගේම ක්වීන් සැලොන් එකේ නවතම සේවාවන් තොරතුරු වගේ දේවල් මේ විදිහට දක්වනවා. මේ තියෙන්නේ මේ මාසේ ක්වීන් සැලොන් පාරිභෝගිකයන්ට ලබා දෙන විශේෂ ඔෆර් එකක් පිළිබඳ තොරතුරු. ඒ වගේම තමයි ක්වීන් සැලොන් එකට සේවාව ලබා ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට ඒක පිහිටා තියෙන තැන දැනගන්න Google ලොකේෂන් එකක් මේ වෙබ්සයිට් එකට ඇතුළත් කරලා තියෙනවා. මේක නිර්මාණය කරන්න භාවිත කරලා තියෙන ටෙක්ස්ට් බ්ලොක් කියන ඇඩෝන් එක. එතකොට මේ වෙබ්සයිට් එකේ පහළම තියෙන මේ කොමන් බාර් එකේ ක්වීන් සැලොන් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා වගේම කන්ට්‍රැක්ට් නම්බර් ඇඩ්‍රස් එකක් දක්වලා තියෙනවා. ඒ වගේම මේකේ පහළ ෆුටර් එකේ වෙබ්සයිට් එක නිර්මාණය කරපු මගේ නම සඳහන් කරලා තියෙනවා. මේ තමයි ක්වීන් සැලොන් වෙබ්සයිට් එකේ දෙවෙනි පේජ් එක about us. මේකේ විස්තර කරලා තියෙන්නේ ක්වීන් සැලොන් එක ගැන. සැලොන් එකේ ආරම්භය, එතකොට පාරිභෝගිකයන්ට ලබා දෙන සේවය, කාර්ය මණ්ඩල තොරතුරු වගේ දේවල්. එතකොට මේ ඉහළින්ම තියෙන්නේ ක්වීන් සැලොන් එකේ එක සේවාවන්ට අදාළ පින්තූර කිහිපයක්. මේක නිර්මාණය කරන්න භාවිත කරලා තියෙන්නේ ක්‍රෝසල් එකක්. එතකොට මේ පහළ ටෙක්ස්ට් බ්ලොක් එකක් භාවිත කරලා මම මුලින් සඳහන් කරපු සැලොන් එක ගැන සම්පූර්ණ විස්තරයක් දක්වලා තියෙනවා. ඒ වගේම සැලොන් එකේ මේන් ෆීචර්ස් 4ක් පිළිබඳව ෆීචර් බොක්ස් එකක් භාවිත කරලා මෙතන දක්වලා තියෙනවා. ඒකත් වෙබ්සයිට් එකට ක්වීන් සැලොන් පාරිභෝගිකයන්ට ඉක්මනින් පහසුවෙන් සැලොන් එක ඔවුන්ට ලබා දෙන අවස්ථාවන් ගැන දැන ගැනීමට රෝ කලර් එකක් භාවිත කරලා තියෙන එකෙන් විශේෂත්වයක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ඔබව ලස්සන කරමු කියන ක්වීන් සැලොන් එකේ තේමාව. ඒ කාර්ය ඉටු කරන්න බලාගෙන ඉන්න ක්වීන් සැලොන් ස්ටාෆ් එක තමයි මේ ඉන්නේ. එක අවස්ථාවල ඔවුන්ගේ කාර්යයන් වල ෆොටෝ කීපයකුත් මෙතන පහලින් මේ පේජ් එකට එකතු කරලා තියෙනවා. මේ ඔක්කොම ෆොටෝ නිර්මාණය කරන්න භාවිත කරලා තියෙන ඉමේජ් ඇඩෝන්. ඊළඟ ප්‍රධාන පිටුව ක්වීන් සැලොන් එකෙන් පාරිභෝගිකයන්ට ලබා දෙන මිල ගණන් සේවාවන් වල ලයිස්තුව. මේ මේන් පේජ් එක තව සබ් පේජස් 5කට නිර්මාණය කරලා තියෙනවා. මේ පේජ් එක හෙයා ට්‍රීට්මන්ට් වලට අදාළව මිල ගණන් සඳහන් කරලා තියෙනවා. මේක ඉහළින් ක්‍රෝසල් එකක් භාවිත කරලා
hair treatment සම්බන්ධ ෆොටෝ කීපයක් දක්වලා තියෙනවා. ඒ වගේම ටෙක්ස්ට් බ්ලොග් ඇඩෝන් කීපයක් භාවිත කරලා Queen Salon එක මගින් ලබා දෙන විවිධ ආකාරයේ hair treatment වලට අදාළ මිල ගණන් දක්වලා තියෙනවා. මේ ටෙක්ස්ට් බ්ලොග් සඳහා zoom in animation එක භාවිත කරලා තියෙනවා වගේම margin padding පික්සල් 20ක ගානක box shadow එකක්ද box color එකක්ද භාවිත කරලා නිර්මාණය කරලා තියෙනවා. Queen Salon එකෙන් පාරිභෝගිකයන්ට ලබා දෙන මේ page එක beauty service වලට අදාළව මිල ගණන් සඳහන් කරලා තියෙනවා. මේක ඉහළින් crossel එකක් භාවිත කරලා beauty services වලට සම්බන්ධ ෆොටෝ කිහිපයක් දක්වලා තියෙනවා. ඒ වගේම text block add-on කිහිපයක් භාවිත කරලා Queen Salon එක මගින් ලබා දෙන විවිධ ආකාරයේ beauty services වලට අදාළ මිල ගණන් දක්වලා තියෙනවා. මේ text block එක සඳහා zoom in animation එක භාවිත කරලා තියෙනවා වගේම margin padding pixel 20ක ගානක box shadow එකක්ද box color එකක්ද භාවිත කරලා තියෙනවා. එතකොට මේ page එක bridal dressing වලට අදාළව මිල ගණන් සඳහන් කරලා තියෙනවා. මේක ඉහළින් crossel එකක් භාවිත කරලා bridal dressing වලට සම්බන්ධ photos කිහිපයක් දක්වලා තියෙනවා. ඒ වගේම ටෙක්ස්ට් බ්ලොග් ඇඩෝන් කිහිපයක් භාවිත කරලා Queen Salon එක මගින් ලබා දෙන විවිධ ආකාරයේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් වලට අදාළ මිල ගණන් දක්වලා තියෙනවා. මේ ටෙක්ස්ට් බ්ලොග් සඳහා zoom in animation එක භාවිත කරලා තියෙනවා වගේම margin padding pixel 20ක ගානක box shadow එකක්ද box color එකක්ද භාවිත කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ page එක body treatment වලට අදාළව මිල ගණන් සඳහන් කරලා තියෙන page එක. මේක ඉහළින් crossel එකක් භාවිත කරලා body treatment වලට සම්බන්ධ photos කිහිපයක් දක්වලා තියෙනවා. ඒ වගේම text block add-on කිහිපයක් භාවිත කරලා Queen Salon එක මගින් ලබා දෙන විවිධ ආකාරයේ body treatment වලට අදාළව මිල ගණන් දක්වලා තියෙනවා. මේ ටෙක්ස්ට් බ්ලොග් සඳහා zoom in animation එක භාවිත කරලා තියෙනවා වගේම margin padding pixel 20ක ගානක box shadow එකක්ද box color එකක්ද භාවිත කරලා නිර්මාණය කරලා තියෙනවා. මිල ගණන් ලයිස්තුව යටතේ තියෙන අවසාන එක තමයි face care සම්බන්ධ page එක. face care වලට අදාළව මිල ගණන් මෙහි සඳහන් කරලා තියෙනවා. මේක ඉහළින් crossel එකක් භාවිත කරලා face care වලට සම්බන්ධ photos කිහිපයක් දක්වලා තියෙනවා වගේම text block add-on කිහිපයක් භාවිත කරලා Queen Salon එක මගින් ලබා දෙන විවිධ ආකාරයේ face care වලට අදාළව මිල ගණන් දක්වලා තියෙනවා. මේ text block එක සඳහා zoom in animation එක භාවිත කරලා තියෙනවා වගේම margin padding pixel 20ක ගානක box shadow එකක්ද box color එකක්ද භාවිත කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ page එකෙන් Queen Salon එක යටතේ ලබා දෙන සේවාවන් ගැන දක්වලා තියෙනවා. මේ page එක නිර්මාණය කරන්න row එකක කොටස් 3ක් භාවිත කරලා තියෙනවා. ඒකෙදී මුලින්ම services ගැන සඳහන් කරපු text block එකක් සහ ඉතුරු කොටස් දෙකට ඒ අදාළ services එකේ පින්තූර ඇතුළත් කරලා image add-on දෙකක් ඉහළින් සහ empty space add-on එකකට පසු තවත් image add-on දෙකක් පහළින් දක්වලා තියෙනවා. එතකොට Queen Salon එක යටතේ තියෙන services තමයි මේ. මේකේ පළවෙනි එක තමයි දැක්කේ hair treatment වලට සම්බන්ධ service එක. එතකොට ඉන් පස්සේ තිබුණේ body treatment වලට අදාළ service එක. එතකොට මේ තියුනේ beauty and dressing සම්බන්ධ service එක. එතකොට මේ පහළින් දිස් වෙන්නේ face care සම්බන්ධව Queen Salon එක මගින් ලබා දෙන සේවාවක විස්තර. ඒකෙදි ෆොටෝ ඇඩ් කරලා තියෙනවා image add-on එකක් භාවිත කරලා. එතකොට මේ services යටතේ තියෙන අවසාන වගේම විශේෂතම සේවාවක් තමයි bridal dressing කියන්නේ. Queen Salon එකෙන් ලබා දෙන විශේෂ වෙන bridal dressing සම්බන්ධ තොරතුරු මෙහි දක්වලා තියෙනවා.
මේ තියෙන්නේ ක්වීන් සැලෝන් වෙබ්සයිට් එකේ අවසාන පේජ් එක. ඒ කියන්නේ ක්වීන් සැලෝන් එකෙන් ඩ්‍රස් කරපු බ්‍රයිඩ්ස්ලගේ ෆොටෝ ඇතුළත් ගැලරි එක. මේක සබ් පේජස් 3කින් යුක්ත වෙනවා. ඉන්දියන්, වෙස්ටර්න්, කැන්ඩියන් කියලා. ඉතින් මේ දකින්නේ ඉන්දියන් බ්‍රයිඩල් ගැලරි පේජ් එක. මේකේ මුලින්ම ටෙක්ස්ට් බ්ලොක් එකක් භාවිත කරලා ඉන්දියන් බ්‍රයිඩ්ස්ලා ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ක්‍රෝසල් එකක් භාවිත කරලා ඉන්දියන් බ්‍රයිඩ්ස්ලගේ ෆොටෝස් කිහිපයක් දක්වලා තියෙනවා. මේ රෝ එක කොටස් 4කට බෙදලා ඒවාෙහි ඉමේජ් ඇඩෝන් වල ඉන්දියන් බ්‍රයිඩ්ස්ලගේ ෆොටෝස් ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇඩෝන් වලට පහලින් empty space ඇඩෝන් එකකින් පසු නැවතත් ඉමේජ් ඇඩෝන් වල ෆොටෝස් ඇතුළත් කරලා තමයි මේ පේජ් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ වෙස්ටර්න් බ්‍රයිඩල් ගැලරි පේජ් එක. මේකෙත් මුලින්ම ටෙක්ස්ට් බ්ලොක් එකක් භාවිත කරලා වෙස්ටර්න් බ්‍රයිඩ්ස්ලා ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ක්‍රෝසල් එකක් භාවිත කරලා වෙස්ටර්න් බ්‍රයිඩ්ස්ලගේ ෆොටෝස් කිහිපයක් දක්වලා තියෙනවා. මේකෙත් රෝ එක කොටස් 4කට බෙදලා ඒවායේ ඉමේජ් ඇඩෝන් වල වෙස්ටර්න් බ්‍රයිඩ්ස්ලගේ ෆොටෝස් ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇඩෝන් වලට පහලින් empty space ඇඩෝන් එකකින් පසු නැවතත් ඉමේජ් ඇඩෝන් වල ෆොටෝස් කිහිපයක් ඇතුළත් කරලා තමයි මේ පේජ් එකත් නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කැන්ඩියන් බ්‍රයිඩල් ගැලරි පේජ් එක. මේකෙත් මුලින්ම ටෙක්ස්ට් බ්ලොක් එකක් භාවිත කරලා කැන්ඩියන් බ්‍රයිඩ්ස්ලා ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ක්‍රෝසල් එකක් භාවිත කරලා කැන්ඩියන් බ්‍රයිඩ්ස්ලාගේ ෆොටෝස් කිහිපයක් දක්වලා තියෙනවා. මේ පේජ් එක නිර්මාණය කරන්නත් රෝ එකක් කොටස් 4කට බෙදලා ඒවාෙහි ඉමේජ් ඇඩෝන් වල කැන්ඩියන් බ්‍රයිඩ්ස්ලාගේ ෆොටෝස් ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇඩෝන් වලට පහලින් empty space ඇඩෝන් එකකින් පසු නැවතත් ඉමේජ් ඇඩෝන් වල ෆොටෝස් ඇතුළත් කරලා තමයි මේ පේජ් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ දකින්නේ කැන්ඩියන් බ්‍රයිඩ්ස්ලාගේ ෆොටෝස් තියෙන ගැලරි එක. ඉතින් බොහොම ස්තුතියි ක්වීන් සැලෝන් වෙබ්සයිට් එකත් එක්ක එකතු වුණාට. ලස්සන වෙන්න ක්වීන් සැලෝන් වෙත එන්න. ඔබට සුබ දවසක්.